සුබ දවසක් වේවා යාළුවනේ. ඉතින් අදත් ඔයාලව මම මගේ SLE Money Bot YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට අද මම අරන් වීඩියෝ එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඔයාලා දන්නවා ගොඩ දෙනෙක් මේ වෙනකොට Facebook පාවිච්චි කරනවා. මොකද Facebook වල ඔයාලා දන්නවා මේ වෙනකොට CM tool එකත් එක්ක ගොඩ දෙනෙක්ට earn කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා ගොඩ දෙනෙක් Facebook භාවිතා කරනවා. ඉතින් මම අද කියන්න යන්නේ මීට සති කීපයකට කලින් Facebook එකේ ආපු අලුත්ම අප්ඩේට් එක. ඉතින් මේ අප්ඩේට් එක එච්චර හොඳ එකක් නෙමෙයි. ඉතින් ඔයාලා දන්නවා මේ අප්ඩේට් එක නිසා Facebook app එක හරහා ඔයාලගේ ගැලරි එකට එයාලට access කරන්න පුළුවන්. ඉතින් ඒක access කරන එකෙන් එයාලට පුළුවන් ඔයාලගේ ඕනම ෆොටෝ එකක් select කරලා ඒ ෆොටෝ ඔයාලට සජෙස්ට් කරලා ෆොටෝ කොලේජ් එකක් වගේ ඔයාලට ෂෙයා කරන්න ඒගොල්ලෝ අරන් දෙනවා. ඉතින් මේක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඉතින් ඔයාලා දන්නවා ගොඩ දෙනෙක් සමහර විට අපේ ගැලරි වල ගොඩක් තරුණ කට්ටිය එයාලගේ ගොඩක් ප්‍රයිවට් ෆොටෝස් තියන් ඉන්නවා එයාලගේ ගැලරි වල. ඉතින් මේ වගේ දේවල් බැරි වෙලාවත් ඒ වගේ ඔයාලගේ access දීලා තියෙන වෙලේක මේ අප්ඩේට් එක නිසා ඒගොල්ලෝ මේ විදිහට කොලේජ් එකකින් ඔයාලට සජෙස්ට් කරාට පස්සේ ඔයාගේ අතින් වැරදිලා ඒක පබ්ලිෂ් වුණොත් එහෙම සම්පූර්ණ ඔයාගේ සම්පූර්ණ ඔඩියන්ස් එකටම ඒ ෆොටෝස් ටික පබ්ලිෂ් වෙනවා. ඉතින් මේක එච්චර හොඳ අප්ඩේට් එකක් නෙමෙයි. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කරන්නේ මේ අප්ඩේට් එක එහෙම නැත්නම් මෙන්න මේ ඔයාලගේ ඔන් වෙලා තියෙන මෙන්න මේ අප්ඩේට් එක කොහොමද ඔයාලා ඕෆ් කරගන්නේ කියලා. ඉතින් ඔයාලට හැමෝටම ආරාධනා කරනවා වීඩියෝ එක පොඩ්ඩක් ස්කිප් කරන්න එපා. වීඩියෝ එක මුලින් ඉඳන් අග වෙනකම්ම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා. ඒ වගේම මේ වගේ අලුත්ම වීඩියෝ ඉස්සරහට ඔයාලට දැනගන්න ඕන නම් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එක all කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් මේ වගේ මගේ අලුත් වීඩියෝ එකක් ආවම notification එක මාර්ගයෙන් ඔයා ගාවට ඉක්මනටම ගෙන ගන්න. ඉතින් අපි ගිහිල්ලා බලමු Facebook එකට කොහොමද මේ Facebook එකේ තියෙන අප්ඩේට් එක අපි කොහොමද ඕෆ් කරගන්නේ? කොහොමද ඔයාලගේ මේ තියෙන අප්ඩේට් එකෙන් ඔයාලට තියෙන security එක ඔයා වැඩි කරගන්න මේක ඕෆ් කරන එකෙන් ඒ විස්තරය අපි app එකට ගිහිල්ලා බලමු කොහොමද හරියටම මෙන්න මේ අප්ඩේට් එක ඕෆ් කරගන්නේ කියලා. ඉතින් මුලින්ම ඔයා කරන්න ඕන ඔයාලගේ Facebook app එකට මෙන්න මේ විදිහට log වෙන්න. ඉතින් Facebook app එකට ගියාට පස්සේ ඔයාලා දන්නවා ඔයාලගේ home page එක මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන කෙරෝලි තියෙනවා ඔයාලා පේනවා ඔයාලගේ profile icon එක. එහෙනම් දැන් profile එක මෙන්න මෙතන තියෙනවා. ඔයා ඒක උඩ touch කරගන්න. ඒ touch කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් setting button එකක්. ඔයා මෙන්න මේ setting button එක උඩ press කරගන්න. ඒ setting button එක press කරාට පස්සේ ඔයා මෙන්න මේ විදිහට චුට්ටක් පල්ලෙහාට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් එනවා camera roll sharing suggestion කියලා මෙන්න මේ විදිහට. ඉතින් මෙන්න මේක උඩ touch කරගත්තාට පස්සේ මෙන්න මෙතන ඔයාගේ මෙන්න මේ බටන් එක on වෙලා ඇති. ඔයා කරගන්න ඕනේ මෙන්න මේ බටන් එක මෙන්න මේ විදිහට off කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේක තමයි Facebook එකේ මීට සති කිහිපයකට කලින් ආපු අලුත්ම අප්ඩේට් එක. ඉතින් මේකෙදි මම කිව්වා වගේ මේක on වෙලා තිබ්බොත් මේගොල්ලෝ directly ඔයාගේ phone එකේ gallery යට access ලබා දීලා තියෙනවා කියන එක තමයි ඔයා මේකෙන් on කරලා තියෙන්නේ. ඉතින් ඒක හරහා පුළුවන් ඔයාගේ ඕනම ෆොටෝ එකක් ඒ කියන්නේ කිසිම තේරීමක් නැතුව එයාලට පුළුවන් මෙන්න මේ අප්ඩේට් එක හරහා ඔයාගේ ගැලරි එකේ තියෙන හැම ෆොටෝ එකක්ම අරගෙන ඒගොල්ලෝ ෆොටෝ කොලේජ් එකක් වගේ මෙහෙම ඔයාලගේ ඉමේජ් එකක් හදලා ඔයාලට සජෙස්ට් කරන්න පුළුවන් මේ ටික පබ්ලිෂ් කරන්නද කියලා. ඉතින් එතනදී ඔයාගේ ගොඩක් ප්‍රයිවට් ෆොටෝස් තිබුණොත් එහෙම ඔයා බැරි වෙලාවත් ෆෝන් එක සාක්කුවේ දාගෙන යද්දී එහෙම මේ සජෙෂන් එක ආපු වෙලේට ඔයාගේ වැරදිලා ටච් වෙලා මේක පබ්ලිෂ් වුණොත් මම කිව්වා වගේ කලින් කිව්වා වගේ ඔයාගේ සම්පූර්ණ ඔඩියන්ස් එකටම මේ ෆොටෝස් ටික සම්පූර්ණයෙන්ම පෝස්ට් වෙලා යනවා. ඉතින් මේක ඇත්තටම ලොකු භයානක අප්ඩේට් එකක්. ඉතින් ඒකට ඔයාට කරන්න තියෙන මම ආයෙත් පෙන්නන්නම්. මෙන්න මෙතන setting icon එකට ගියා. ඊට පස්සේ පල්ලෙහාට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මෙතන camera roll and sharing suggestion කියලා. මෙතෙන්ට ගිහිල්ලා ඔයාට පුළුවන් මෙන්න මේක on වෙලා තියෙන එක මෙන්න මේ විදිහට off කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ආපු අප්ඩේට් එක ඔයාලට off කරගන්න තියෙන. ඉතින් මේක ඇත්තට හොඳ අප්ඩේට් එකක් නෙමෙයි. Facebook එකේ මේක මෙන්න මේ සති ගානක අප්ඩේට් එක ආපුවට මේගොල්ලෝ නිල වශයෙන් මේක දැලුම් දීලා නැහැ. ඉතින් අපි ගොඩ දෙනෙක් මේ සම්බන්ධව වීඩියෝ කරලා තියෙනවා දැනට. ඒ වගේම ගොඩ දෙනෙක් Facebook වල දාලා තියෙනවා. මමත් මේකේ මුලින්ම ආපු ගාම මගේ Facebook එකේ post එකක් දැම්ම කට්ටියට කරගන්න කියලා. ඉතින් ඒකින්දම තමයි මම හිතුවේ මේක වීඩියෝ එකත් ඔයාලට කරන්න කියලා. ඉතින් ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා වීඩියෝ එක. ඉතින් ඔයාලා පුළුවන් තරම් මේ වීඩියෝ එක share කරන්න. ඒ වගේම මගේ TikTok account එකක් තියෙන එකත් follow කරන් යන්න. මම ඒකේ link එකක් දාලා තියෙනවා description එකේ. ඉතින් ඉස්සරහට මගේ ගොඩක් වීඩියෝ YouTube එක වගේම TikTok එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මගේ YouTube එක subscribe කරා වගේම මගේ TikTok page එකත් follow කරලා තියාගන්න. ඉතින් අදට මම මේ වීඩියෝ එකෙන් ඔයාලගෙන් සමුගෙන යනවා. ආයි අලුත් දවසක අලුත්ම වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙමින් ඔයාලා හැමෝටම සුබ දවසක්. මම SLE Money Bot.